මගේ ජීවිතේ සතුටින් ඉවර කරපු තවත් එක ලස්සන දවසක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ. මේ වෙනකොට උදේ 10ට 11ට විතර ඇති. අවුව පායලා මුළු පරිසරයේම උණුසුම් වෙලා තමයි දැන් තියෙන්නේ. මම මේ හදන්නේ අඹ අච්චාරුවක් හදාගන්න. අච්චාරු කන්න ලොකු කුඩා හැමෝම ගොඩක් ආසයි. කන අයට අමාරු ඒත් බලන් ඉන්න අයට ආස හිතෙන ඇඹුල් අඹයක් වගේ තමයි විවාහ ජීවිතය කියලා සමහරක් අය කියනවා. අඹ අච්චාරු කාලේ එහෙම පස්සේ මට හිතුණා ඔය බලන්න ගියා නම් හොඳයි කියලා. මම මේ යන්නේ ගෙදරට පහලින් ගලාගෙන යන ඔය බලන්න. වෙනද නම් මම යනකොට මාරුන්ට කන්න දෙන්න බත් එහෙමත් අරගෙන යනවා. අද නම් මං ඉතින් ඒ මොකුත් ගත්තේ නැහැ. එන්නකෝ යන්න මාත් එක්ක. මේ දවස්වල වැස්ස නැති හින්දා ඔය වතුර ටිකක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද මේ ඔයට කියන්නේ වී ඔය කියලා. මේ ඔයත් එක්ක බැඳුණු ගොඩක් ජනප්‍රවාද තියෙනවා. ඒ කියන්නේ මම මේ ඉන්න තැනට ඉහළින් තියෙනවා නාඹොන්න කියලා තැනක්. අන්න එතනින් පත්තිනි දේවිය නාලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම ගමේ පත්තිනි දේවාලයට යන්න රහස් උමන් මාර්ගයක් එතන තියෙනවා කියලා තියෙනවා. ඒ පත්තිනි දේවාලය අද ඊයේ අලුතින් හදපු තැනක් නන් නෙවෙයි. ඒක අවුරුදු ගානකට ඉහතදී හදපු ගොඩාක් පරණ දේවාලයක්. ඒකේ පත්තිනි දේවියගේ පාසලඹක් තියෙනවා කියලා හැමෝම විශ්වාස කරනවා. අදටත් මේ පත්තිනි දේවාලය කරගෙන යනවා වගේම විශ්වාස කරන්න පුළුවන් විදිහේ හාස්කමුත් වෙලා තියෙනවා. අවුරුද්දකට සැරයක් දේවාලයේ මූලික වෙලා ඒ වගේම ගමේ ඉන්න අයත් එකතු කරගෙන ගම්මඩු කියන ශාන්ති කර්මය සිද්ධ කරනවා. අද වෙන විටත් දුකක් කරදරයක් සැපක් දුකක් වගේ සුබ කටයුත්තකදී දේවාලයට ගිහිල්ලා ආශිර්වාදය ලබා ගන්න කවුරුත් අමතක කරන්නේ නම් නැහැ. මේ ඔයට වතුර ඉහළ උල්පත් වලින් එන හින්දා දවල් 12ට වුණත් මේ ඔයේ වතුර හරිම සීතලයි. මං ආසම මෙන්න මේ විදිහට කකුල් දෙක වතුරේ තියාගෙන ඒ සීතලට වෙලා ඉන්න. වතුර ගලාගෙන යන සද්දේ කුරුල්ලෝ කෑ ගහන සද්දය රෙන්න වෙන කිසිම සද්දයක් නම් ඇහෙන්නෙම නැති තරම්. ඉතින් මම ඔයේ ගොඩක් වෙලා හිටපු නිසා ඉක්මනින් ගෙදර ආවා. ගෙදර ඇවිදින් මිදුළු අතු ගන්න තමයි මම මේ හදන්නේ. මිදුළු අතු ගාලා පිරිසිදු කරලා මට හිතුණා පුවක් වැටිලා තියෙනවද කියලා බලන්න යන්න. ගොඩක් වැටිලා නම් තිබ්බේ නැහැ. ඒත් 2-3ක් නම් තිබ්බා. පුවක් ටිකත් අහුලගෙන මම එනකොට තාත්තා දර පලනවා. මට හිතුණා නාන්න කලින් තාත්තා මේ පලන දර ටික කුස්සිය ඇතුළට දාලම නානවා කියලා. ඔය නාන්නේදී ගොඩක් දවස්වලට මම නාන්නේ මෙන්න මේ ටැංකියට වතුර එකතු කරලා. මේ ටැංකියට එන්නේත් උල්පතකින් වතුර. ඉතින් හරිම සීතලයි ඔය වගේම. බිත්ති 4කට කොටු වෙලා නාන්න මං කැමති නෑ. ඒ හින්දා තමයි මෙන්න මේ බැරල් එකට වතුර එකතු කරගෙන නාන්නේ. කාට හරි හිතනොත් මෙතන නාන එක ආරක්ෂිත නැහැ කියලා එහෙම හිතන්න එපා. මෙතන ආරක්ෂිතයි. ඒකයි මමත් මේ තැන තෝරගෙන ඉන්නේ. නාගෙන එහෙම නිදහසේ ඉන්න මේ වෙලාවේ මට හිතුණා එදා ලයිබ්‍රරි එකෙන් ගෙනාවු පොතක් කියවුවා නම් හොඳයි කියලා. මම මේ ලෑස්ති වෙන්නේ එදා ගෙනාවු පොතත් නිදහසේ කියවන්න. මන්නම් ගොඩක් දුරට නිකරුණේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. මගේ අත්‍යවශ්‍යම දෙයක් ඇරුණාම මං ගොඩක් දුරට දුරකථනය පාවිච්චියක්ම නැහැ. මං ඒ වෙලාවෙන් කරන්නේ මොකක් හරි පොතක් කියවන එක. පොත් කියවපුවාම අපේ මනස නිදහස් වෙනවා වගේම අපේ ඇත්ත ජීවිතයේදී එකතු වෙන ප්‍රශ්නවලට පිළියම් හොයාගන්නත් පුළුවන්. මේ වෙද්දි ටික ටික හවස් වෙන ගමන් තමයි තියෙන්නේ. මං ඉතින් පොත තියලා පහන තියන්න මල් ටිකක් කැඩුවා නම් හොඳයි කියලා හිතුවා. මොකද හවස් වෙද්දි වැස්සොත් මල් කඩා ගන්න බැරි වෙන හන්දා. ඉතින් මං අදට නවතින්නම්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. හැමෝටම බුදු සරණයි.